සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයා අනුරාධපුරයේ පැත්තේ ගිහිල්ලා නවතින්න අඩුම මිලට තැනක් හොයනවා නම් බලන්නම ඕන වීඩියෝ එකක්. අපි අද අරන් එන වීඩියෝ එක තමයි තැපැල් දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ පවත්වාගෙන යන සංචාරක බංගලාව ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මේ සර්කිට් බංගලෝ එක තියෙන්නේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය ළඟ ඉඳලා මීටර් 200ක් විතර දුරින්. අපි මෙතන Google Map location එක description එකේ දාලා තියෙනවා. එතනින් ඔයාට පහසුවෙන්ම මෙතනට එන්න පුළුවන්. මෙතන නතර වෙන ඔයාට 8 දෙනෙකුට පහසුවෙන්ම නතර වෙන්න පුළුවන්. AC rooms දෙකක් වගේම dining room එකක්, sitting area එකක් වගේම ලොකු parking area එකක් බලා ගන්නත් පුළුවන්. ඔයා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් නම් මේ මුළු බංගලාවටම වෙන්නේ රුපියල් 2000ක මුදලක්. වෙනත් රජයේ සේවකයෙක් නම් රුපියල් 5000ක් වෙනවා. ඉතින් ඔයාට මෙතන ඉඳලා ජයශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා නගරයට කිලෝමීටර 3ක දුරකුත් නුවර වැවේ නාන්න යනවා නම් පයින්ම වුණත් යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ තැන බුක් කරනවා නම් ළඟම තැපැල් කාර්යාලය හරහා කරගන්න පුළුවන්. අපි මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න අවශ්‍ය දුරකථන අංක වීඩියෝ එකේ සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන නැවත හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.